අද එන්න මාත් එක්ක මං කරන part time jobs මොනවාද කියලා බලන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අද ඔයාලට මම පෙන්නන්නේ ඔස්ට්‍රේලියාව වලට ඇවිල්ලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම කරන part time jobs මොනවාද කියලා. ඉතින් මගේ job experience එක මොන වගේද කියලා මුළු වීඩියෝ එක පුරාවටම ඔයාලට බලන්න පුළුවන්. Hi. කොහොමද ඔයාලට? ඉතින් good morning කියන්නත් බෑ. ඔයාලා කීයට බලනවද දන්නේ නැහැ මගේ වීඩියෝ එක. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා මම හිතන්නේ 9යි කාලයි. ඉතින් මම අද vlog එකක් ගේන්න හිතුවා. වැඩ තියෙන දවසක්. අද මම ඔයාලට පෙන්නන්නම් මම මොනවාද මම කරන part time jobs කියලා. ඉතින් මම jobs දෙකක් කරනවා. එක job එකක මම එක දවසයි වැඩ කරන්නේ සතියට. අනිත් එකේ දවස් 4ක් වැඩ කරනවා. මොකද පැය 24යි අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් මම අද පෙන්නන්නම් මම මෙහෙම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ මම ඒක අප්ලෝඩ් කරලා නැහැ. ඒත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මට ඒක අප්ලෝඩ් කරන්න බැරි වුණා. මොකද මට මේ වීඩියෝ එක ඉවර කරගන්න බැරි වුණා. මොකද සමහර දවස් බිසි වෙනවනේ. අද මම උපරිම try කරනවා. ඉතින් මාත් එක්ක මම කිව්වත් මම ඉන්න ගෙදර ඉඳලා වැඩ කරන තැනට මෝල් එකට මම ජොබ්ස් එකම කරන්නේ එකම මෝල් එකේ. ඉතින් එතනට හරියටම විනාඩි 5යි කිලෝමීටර් 2ක් මම හිතනම් බලලා නැහැ විනාඩි 5යි හරියටම. ඉතින් ඒ හින්දා හොඳටම ළඟයි. හරිම ලේසි මට. මම කරන දෙකම රෙස්ටොරන්ට්ස් වල. පළවෙනි තැන තමයි මම දැන් පළවෙනිට වැඩ කරන්න යන තැන. එතන රෙස්ටොරන්ට් එකක්. ඒක කොරියන් රෙස්ටොරන්ට් එකක්. ඉතින් ඒකේ මම වැඩ කරන්නේ chef කෙනෙක් විදියට. ඇත්තටම මම chef කෙනෙක් විදියට කවදාවත් ඉගෙනගෙන නැහැ. ඒ වුණාට මම එතනට ඉස්සලාම වැඩට ගියේ kitchen hand කෙනෙක් විදිහට. ඊට පස්සේ මට step up වෙන්න පුළුවන් වුණා. ඒක එහෙම ඒ කියන්නේ මට කවදාවත් එතන chef කියලා සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒක පොඩි රෙස්ටොරන්ට් එකක්. ඒක ෆුඩ් කෝට් එකේ තියෙන පොඩි රෙස්ටොරන්ට් එකක්. ඒකේ මම chef කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් අද වෙනස්ඩේ දවසක් එච්චරටම වෙනදට බිසි නැහැ. අද කොහොම වෙයිද දන්නේ නැහැ. ඔයාලා බලන් ඉන්න වීඩියෝ එක ඉවර වෙනකන් අද මම කොහොමද මගේ දවස ගෙවන්නේ කියලා. ඊළඟට මම වැඩ කරන්න යන්නේ ඒකත් රෙස්ටොරන්ට් එකක්. ඒකේ තියෙන්නේ බර්ගර්ස් එතකොට චිකන් ග්‍රිල්ඩ් චිකන් ඒ වගේ දේවල්. ඉතින් මාත් එක්ක ගිහිල්ලා අද මුළු දවසම ඉඳලා බලමු. හැමදාම කියන්නේ මම 9:00 වැඩට මම 9:50 9:00 වැඩට 9:20ට විතර තමයි ගෙදරින් එන්නේ. පාකින් එකේ පාකින් තිබ්බේ නැහැ. ඉතින් මම දැන් ඇවිල්ලා මම ස්ටාෆ් පාකින් එකේ මෙහා පැත්තේ තියෙන එකට ඇවිල්ලා ඉන්නේ. තැනක් තියනවද බලන්න. ඕකේ මම මෙතනට පාක් කරනවා. ඉතින් මම ආවා. ඉතින් මාරම රස්නේ. තාම උදේ 9යි ගානක් වුණාට පුදුම රස්නයක් තියෙන්නේ. මේ අපි ඉන්නේ ඕටම් එකේ. සීසන් එක ඕටම් එක වුණාට ඔයාලට පේලා ඇති මාර අවුවක් තියෙන්නේ. අද දවල් වෙද්දී මම හිතන්නේ 37 වගේ යනවා. 37 වගේ යනවා. මාරම රස්නේ. ෆ්ලයිට් එකක් යනවා. wait මේ හැම වෙලේම මොහොම ළඟින් ෆ්ලයිට් යනවා. එයාපෝට් එකට ළඟයි.
මෙහෙ ඉතින් උදේවරුවට මේ වගේ තමයි කැෆේස් වල තමයි ගොඩක් මිනිස්සු ඉන්නේ. මෙහෙ ගොඩක් අය එනවා උදෙන්ම කොෆි එකකට. ඉතින් ඔය ඉස්සරහින් පේන්නේ ෆුඩ් කෝට් එක. ඉතින් මේ ෆුඩ් කෝට් එකේ තියෙන තැනක තමයි මම වැඩ කරන්නේ. ඉතින් දවල් වෙද්දි මෙතන මිනිස්සු පිරෙනවා මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මම ආවා මගේ තැනට. හායි. මෙතන එක්සෝස්ට් එකේ සද්දය ඇහෙනවා. ඊළඟට මම එයා ෆ්‍රයි කරගන්නවා. එයා ෆ්‍රයි සෝරි ගෑස් එක. මේ ලිපවල් ටික පත් කරගන්නවා. මට චූටි මයික් එකක් නැහැ මන් දන්නේ මම කියන ඒවා හරියට ඇහෙනවද දන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ ඉක්මනින් පාර්ට් ටයිම් ජොබ්ස් හොයාගන්න පුළුවන්ද කියන. මේක එක එක්කනට වෙනස් වෙනවා. මොකද සමහර කට්ටිය ඉක්මනින් ජොබ් එකක් හොයාගන්නවා. ඒ වගේම සමහර අයට ගොඩක් කාලයක් යනවා. ජොබ් එකක් හොයාගන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් එක විදිහක් තමයි වෙබ්සයිට් එකක් හරහා ඇප්ලයි කරන එක. මෙහි වෙබ්සයිට්ස් තියෙනවා Seek, Indeed. එතකොට මේ වගේ තව ගොඩාක් වෙබ්සයිට්ස් තියෙනවා. ඒ කියන්නේ ජොබ්ස් වලටම. ඊට පස්සේ තව විදිහක් තමයි අපි ඒ කියන්නේ මෝල් එකක් නම් ඒ වගේ තැනකට ගිහිල්ලා ඒ තියෙන ස්ටෝර්ස් වලට ගිහිල්ලා අපේ ඇප්ලිකේෂන් එක නැත්නම් අපේ CV එකක් දීලා අහන්න පුළුවන් අපිට ජොබ්ස් තියෙනවද කියලා. ඒ වගේම තවත් අඳුරන කෙනෙක් හරහා ඔයාලා දන්න කවුරු හරි ඉන්නවා නම් අහලා බලන්න ජොබ්ස් තියෙනවද ඒ ගැන විස්තර අහලා බලන්න. ඒ වගේම තමයි අපි ඉන්න ස්ටේට් එක අනුව. කියන්නේ මම ඉන්නේ පර්ත්. එතකොට Facebook වල තියෙනවා groups තියෙනවා ශ්‍රී ලංකන්ස් ඉන් පර්ත්. එතකොට ඒ වගේ තව ගොඩක් groups තියෙනවා. ඉතින් මේ වගේ ෂෙයා වෙනවා ගොඩක් වෙලාවට ජොබ්ස් ගැන. ඉතින් මේ හරහත් ඔයාලට දැනගන්න පුළුවන්. ඔයාලට කරන්න පුළුවන් තව දෙයක් තමයි ජොබ් එකක් එනකන් සෑහෙන කාලයක් යනවා නම් ඔයාලට Uber, DoorDash, Menulog වගේ delivery services මෙහි තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් account එකක් හදාගෙන ඉතින් මේ වගේ delivery service එකකට join වෙන්න. ඉතින් තවත් ප්‍රශ්නයක් තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපිට මෙහි restriction එකක් තියෙනවා පැය 24යි සතියට වැඩ කරන්න පුළුවන්. ඉතින් මේක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් පාර්ට් ටයිම් ජොබ් එකක් කරද්දී එකක් හෝ දෙකක් ඉතින් අපි ඒ පැය 24ට අනිවාර්යෙන් සීමා වෙන්න ඕනේ. නැත්තම් ඒක වීසා එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට තව මොනවා හරි දැනගන්න ඕන නම් මේ ගැන ඉතින් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට උත්තර දෙන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට මගේ ප්‍රෙප් ටික ඉවර වෙනවා. මම හදපුවා තියෙනවා. මම හදපු ඔක්කොම ඉස්සරහා දැන් ඒ විදිහට ඩිස්ප්ලේ කරනවා. ඉතින් ලංකාවේ ගොඩක් අය ආසයි කියලා දන්නවා කොරියන් කෑම කන්න. ඉතින් ඒ ඉස්සරහා තියෙනවා කබාබ්, බිබිම්බාප්, බත් එක්ක ඒ හදන ඒවා ඉස්සරහා කරන්නේ. ඉතින් මම පිටිපස්සේ හදන්නේ සුප්, නූඩල්ස් දැන් මම හදන්න යන්නේ කිම්චි සුප් එකක්. මට කිම්චි සුප් එක ඕඩර් එකක් ආවා. කිම්චි සුප්. ඉතින් තාම එච්චර බිසි නැහැ. තාම උදේ හින්දා දවල් වෙලදී තමයි රෂ් එක තියෙන්නේ. මට එතකොට නම් වීඩියෝ කරන්න බැරි වෙයි. මම වීඩියෝ එකක් නිකන් වීඩියෝ කරලා ඉවර වෙලා ආයේ බලද්දි තමයි දැක්කේ මේ මාරම සද්දයි මේ ෆෑන් එක හින්දා. ඉතින් ගොඩක් ක්ලියර් නැති වෙයි.
ඉතින් දැන් වෙලාව 11:00යි මගේ මට උදව් කරන්න කිචන් හෑන්ඩ් කෙනෙක් දැන් එනවා මේ වෙලාවට. ඉතින් ඩිලිවරි ආවා. මම දැන් ඒ ටික අදාළ තැන් වලින් තියන්න යන්නේ. මාරම මහන්සි ළමයි වොෂ්රූම් එකට ආවා. ඉක්මනට තව පැයක් තියෙනවා ඉවර වෙලා ඊළඟට යන්න ඕනේ. වීඩියෝ කරන්න බැරි වුණා ගොඩාක්. මොකද ටිකක් බිසි වුණා. ඉතින් වැඩ ඉවර කරන්න යන්නේ. එළියට ගිහිල්ලා ඔයාලව ආයෙ හම්බෙන්නම්. එකක් ඉවරයි. දැන් අනිත් ජොබ් එකට. නෑ ඒක පටන් ගන්න 6ට. ඉතින් තව වෙලා තියෙනවා. 5ට මෝල් එක වහනවා. ඉතින් මම දැන් මොකද කරන්නේ? පොඩි රවුමක් දාලා මම ඉතින් හැමදාම ඔහොම තමයි. ඒ පැය එකමාර දෙක ඇවිදිනවා. මෙන්න මම චේන්ජ් කරා පොඩ්ඩක් අනිත් පැත්තට දාගෙන ඉන්නේ. චේන්ජ් වුණා අනිත් අඳුමට. ඉතින් දැන් ආයෙත් වැඩ කරන්න යන්නේ. පැය එකමාරක් දෙකක් විතර ඇවිද්දා. මම බඩගිනි වෙලා කෑවා. ඉතින් මේ ජොබ් එක ගැන කිව්වොත් මේක තමයි මගේ ෆස්ට් ජොබ් එක ඕස්ට්‍රේලියාවල. ඉතින් ඒක මම තාම කරනවා. මොකද මට ඉන්න තැනටත් ළඟයි. ඉතින් හරි ලේසි. මට දැන් පුරුදු ජොබ් එකකින්ද ඒ ජොබ් එක මම දිගටම කරන් යනවා. Cute bunny. Okay. What do you want to tell to Sri Lankan students who will come in future? Oh gosh, guys, you should come here because I would say that it was hard, but as long as you know how to make efforts, not being choosy, and always do your best, then you can survive really. We survived. I graduated for 2 years, master's studies. I thought I never had any, like lots of money, but I survived. Yeah, come on, guys. So guys, come on, come here in Australia. Join us. I'm from the Philippines, guys, and we can really do it. Just come here. And you'll meet good friends. Yeah. මහන්සි වැඩ ඉවර වෙලා ඔයාලට ආයෙ කතා කරමු. වැඩ ඉවර වෙලා ආයෙ හම්බෙමු. ඉතින් මගේ වීඩියෝ එක අද ඉවර කරනවා. මම දැන් වැඩ ඉවර වෙලා දැන් 11යි වෙලාව. ඉතින් ගෙදර යන්නේ. ඔහොම තමයි ඉතින් මෙහි වැඩ කරද්දී මීට වඩා අමාරු රසක් තියෙනවා. මීට වඩා ලේසි දේවලුත් තියෙනවා. හිතනවා ඔයාලා මොකක්ම හරි අයිඩියා එකක් ගන්න ඇති. කොහොමද මෙහි ඔස්ට්‍රේලියාව ඇවිල්ලා වැඩ කරන්නේ ඒ දේවල් ගැන. ඉතින් එක එක්කනාගේ ජොබ් එක අනුව මේ හැමදේම වෙනස් වෙනවා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මේක. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.